what's up gamers ඉතින් මොකද වෙන්නේ අද ගෙනල්ලා තියෙන්නේ Minecraft 1.21.9 gameplay එකක්. ඉතින් මේක survival series එකක් විදිහට මම දිගටම කරගෙන යන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මගේ channel එකෙන් Minecraft ම විතරක් නෙමෙයි FPS horror survival එක විදිහේ games ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් set වෙලා ඉන්න අපි යමු game එකට. ඒකටම පටන් ගත්ත ගමන්ම කරන්න තියෙන දේ ගහක් කපා ගන්න එක. මෙන්න මේ හරිය තියෙන ගහක් අර තියෙන. ඒක අපි ගින්ටක් ගාලා කපා ගමු. දෙටි උගුල්ලෝ එක එක කියන්නේ බා මං ගහ උඩ ඉඳන් කපාගෙන ආවේ කියලා. You gotta do what you gotta do man. මේ ටික අපි ටක් ගාලා crafting table එකක් හදාගෙන ඊට පස්සේ අපි ටක් ගාලා wooden pickaxe එකක් හදාගෙන stone ටිකක් මයින් කරලා stone tools වලට යමු. මොකද රෑ වෙන්න කලින් ඉක්මනටම tools හදාගෙන tool තුනක් හොයාගෙන bed එකක් හදා ගන්න ඕනේ. නැත්තම් ඉවරයි. tool ටික හදාගත්තා. දැන් ටක් ගාලා කැම ටික wool ටික හොයාගෙන මම මේ හරි sheep ලා දැක්ක මේ. හරි දැන් අපි බලමු cave එකක් මොකේ දෙයක් හොයාගන්න. මොකද මට කෝලුයි අයනුයි ඕන ඉස්සරහට වැඩ කරගෙන යන්න. මෙතන කෝල් එකක් තියෙනවා. ඒකටක් ගාලා මයින් කරගන්න. එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. It was at this moment that he knew he fucked up. යම්මට සිටිටක් ගාලා බ්ලොක් එකක් ප්ලේස් කරමු. ඕ හොඳ වෙලාවට ඒක ප්ලේස් කරයා. මේ මගේ ස්කින් එක නෙමෙයි නේවත්තා. පොඩ්ඩ දන්නේ නැද්ද? ටාන් වෙනවා ඩුන් වෙනවා. ඔහොම තමයි ගණන් ගන්න බෑ. මම දැන් බැලුවේ මේ ඇතුලේ තියෙන කේව් එකට යනවාද කියලා. කේව් එකක් මත් නෙමෙයි මේක නිකන් පොඩි පොට්ටයක්. කේව් එකක්ද දන්නෙත් නෑ. යනවාද නැද්ද? ගිහිල්ලා බලමුකෝ අපි. කමක් නෑ ගිහිල්ලා බලමු. මට ස්කෙලිටන් කෙනෙක්ගේ සද්දයක් ඇහුණා. යම්මට සිරි මොබ්ස්ලා තෝරි ඒ ටක් ගාලා දුමු නැත්නම් ඉවරයි. අප්පා ෂිට් මෑන්. හරිම සෝචනීයයි. දැන් ඉතින් ආයි මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. මට මතක නෑ තිබ්බ තැන ඒක කේස් එක. ටිකක් ගිහිල්ලා බලමුකෝ හොයලා සර්ච් එකක් දාලා. හම්බුනොත් එහෙමයි නැත්තම් එහෙමයි. අවුලක් නෑ. මා ගාව ලොකුවට බඩු තිබ්බ නැති නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. අන්න අතන චෙරි බ්ලොසම් බයම්මක් තියෙනවා. අපි මේ පැත්තට ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් බොයිස් අයිටම්ස් ටික නම් හොයාගන්න බැරි වුණා. අම්මට සිරි අඩු විලේජ් එකක්. දැන් නම් මගේ අයිටම්ස් ටික ඕනෙත් නෑ. සුපිරි. දැන් ඕන කරන ඔක්කොම ටික තියෙනවා. දැන් බය වෙන්න දෙයක් නෑ. රෑත් වේගෙන එනවා. ෂේප් එකේ අපිට නිදාගත හැකි මේකේ තියෙන ඇඳක. මේක නිකන් මචං අර in search of gold I found diamond වගේ. මේ තාම ඩයමන්ඩ් වන් ගෝල්ඩ් වත් නැහැ හැබැයි මට. මෙන්න මේ ගිහිල්ලා නිදාගමු. මෙහෙට දීපෑන්ද පොඩි එකා හම්බ නිදා ගන්න ඕනේ. බලන්න. දෙමව්පියන් ගාවට ඵලයක්. ආය ආවා. හරි බොයිස් ඉතින් වීඩියෝ එකේ පොඩි කරප්ෂන් එකක් ගිහිල්ලා තිබ්බා. ඒ ෆුටේජ් එක මම අයින් කළා. ඒක සෙට් නෑ. දැන් මම බලන්නේ මේ වීඩියෝ එකේ දැන් අපිට විලේජ් එකක් හම්බුණා. දැන් අපේ ඔබ්ජෙක්ටිව් එක තමයි ෆුල් අයන් නාම යන එක. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉතින්. ෂාට ගිහිල්ලා. ඔක්කොම ගලින් කැමරයක් හදා ගන්න ඕනේ බොයිස්. මට ඒක අමතක වුණා. නැත්තම් ආයි ගුටි කාලා මැරෙන්න තමයි වෙන්නේ. ගෑරි සුන්දර ලෙස පාන් කැල්ලක් කන ගමන් Minecraft ගන්නවා. කියන්නේ Minecraft එක ඇතුලේ පාන් කැල්ලක් කන ගමන් Minecraft ගන්නවා. මං what the fuck whatever වෙන්නේ මොනාටද? වරෙන් කරගෙන දෙන්න අපිට. ඉඳ අතට අම්මට සෙයි. හරි. හරි බොයිස් ඉතින් මේ මයින් කරන අතරතුර මම මේ කැම ටිකකුත් එකතු කරන ගමන් හිටියේ. ගැම්මට මයින් කරන්න ගියාට මට හම්බුනේ අයන් දෙකයි. හැබැයි ඇති වෙන්න ඕන තරම් කොප නම් හම්බුණා. කෝලුත් ලොකුවට හම්බුන්නේ නැහැ. කෝලුත් පොඩ්ඩයි හම්බුනේ. අර පොඩ්ඩක් ඉදා මේ තව විලේජ් එකක් නේද?
මේ මං අර හිටපු විලේජ් එක නෙමෙයිනේ අම්මට සිරේ එතකොට දෙවෙනි විලේජ් එක වීඩියෝ එකේ හම්බුණා උනතින් කොහොමහරි මයින් කරන අතරතුරේ චෙරි බ්ලොසම් එකකට ආවා මේක මාර ලස්සනයි මේ බයොම් එක ආසම් බයොම් වලින් එකක් තව චුට්ටේ වැටෙනවා ආව තියෙනවා රෑත් වෙලා තියෙනවා ටක් ගාලා නිදාගත්තා නම් හරි මේ හරි මෙන්න මෙතන තව අයන් ටිකක් තිබ්බ බොයිස් මම ඒ ටිකත් මයින් කරගන්නවා नु කොහොම හරි මයින් කරගෙන යද්දී රිසෝසස් හොයාගෙන යද්දී කොහොම හරි අර අයිස් බයෝම් එකකට ආවා අපි මේකත් මරු බයෝම් එක දැන් ක්‍රිස්මස් සීසන් එකත් නිසා අපිට පුළුවන් ඔන්න මේකේ බිල්ඩ් එකක් එහෙම දාන්න සෙට් වෙලා ඉන්න ඕකේ බොයිස් මේ විද්‍ය අපිට අයන් 15ක් විතර හම්බෙලා තියෙනවා තව බලමු හොයාගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් ඉදම් අම්මට සිරි තවත් විලේජ් එකක් මේක අර ටයිගර් බයෝම් එකේ තියෙන විලේජ් එකක් මේවේ තියෙන සාමාන්‍ය හොඳ ටූල්ස් එහෙම ගොඩක් වෙලාවට අයර්න් ටූල්ස් තියෙනවා මේගොල්ලෝ ගාව අපි ගිහිල්ලා බලමු ලූට් කරලා මොනවද තියෙන්නේ කියලා පළවෙනි චෙස්ට් එකේ තියෙනවා එමරල්ඩ් රෙඩ් logs and pumpkin seeds දෙවෙනි එකේ තියෙනවා බන්ඩල් ගැන ඔයගොල්ලෝ දන්නවනේ බන්ඩල් එකෙන් අපේ ඉන්වෙන්ටරි ස්පේස් එක අඩු කරගන්න පුළුවන් පොඩි අයිටම්ස් දාලා මෙන්න මෙතන යට ලස් කියවෙත් තියෙන වොයිස් ඔය ගහ හැද දෙන්නේ ඒකයි ඇසෙලිය ගහ හරි මං හරි ඔය තියෙන හරි අපි බලමු මේ චෙස්ට් එකේ අම්මට සිරි ඔය තියෙන්නේ ඕන කරන ඒවා ටික නියමයි දැන් අපිට මම හිතන්නේ ෆුල් ලයින් නාම තියෙනවා මේකෙන්ම අපිට හම්බුණා චෙස් ප්ලේට් එකක් ලෙගින් එකක් ඒ වගේම හෙල්මට් එකක් අපිට අඩු බූට්ස් දෙක විතරයි සෝඩ් එකකුත් හම්බුණා එතකොට අපිට කලින් මයින් කළා අයන් 15ක් විතර හම්බුණා ඒ කියන්නේ අපිට දැන් ෆුල් ලයින් නාම තියෙනවා ෆුල් ලයින් නාම ටූල්ස් එක තියෙනවා නයිස් හරි මම දැනට මෙතන මගේ බේස් එක විදිහට තියාගන්නවා අපි ෆර්නස් එකක් හදාගමු ටක් ගාලා හරි ඒක මෙතනින් ප්ලේස් කරමු ඊට පස්සේ අපි අර අයන් ටික ස්මෙල්ට් කරගමු ඊට කලින් අපි මේ චෙස්ට් එක බලලා ක්‍රාෆ්ටින් ටේබල් එකක් ගලවලා ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතනින් දාමු මෙතනට චෙස්ට් එකයි තව චෙස්ට් එකක් ප්ලේස් කරමු ඩබල් චෙස්ට් එකක් දාමු what my bad sorry හරි ඒකත් හරි කෝල් 5ක් විතර දාලා මේ ටික ස්මෙල්ට් වෙන්න දාමු දැන් මම පොඩක් ඉන්වෙන්ටරි එක ක්ලියර් කරගන්නවා කුණු ගොඩක් වගේ ඉක්මනටම අපි අපේ ඊතුරු ටූල්ස් ටික හදාගමු ඒ වගේම අපේ ඊතුරු බූට් එක හදාගමු මම ෆර්නස් එකේ කැම ටිකකුත් ස්මෙල්ට් වෙන්න දැම්මා කොච්චර ටූල්ස් ආමස් තිබ්බද දන්නේ බඩගින්නේ මැරෙන්න වෙන්නේ හරි ඉතින් දැන් අපිට ඕනේ වෙලා තියෙන ඒවා දෙකම මේ වීඩියෝ එකේ හම්බලා තියෙනවා විලේජ් එකකුයි ෆුල් අයන් නාම ටූල්ස් එක අපිට තියෙනවා හරි එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි බැලුවට thank you ඊළඟ එකකින් සෙට් වෙමු ඉතින් bye